ආදරය කරලා අවුරුදු ගණන් ආදරය කරලා දෙන්න වෙන් වෙලා ඉන්නවා නම් අනිවාර්යෙන් ප්‍රතිඵල එනවා දරුවෝ. පැය 2යි විනාඩි 47 මේ සඳුන් තෙල් එක සහ මේ යන්ත්‍රේ මේ සඳුන් තෙල් එකයි මේ යන්ත්‍රේ මේක 1001 වාරයක් දරුවෝ අපි මතුරනවා. මේ 1001 වාරයක් මතුරලා තමයි දරුවෝ මේ දේවල් වල ප්‍රතිඵල අපි පැය 2යි විනාඩි 47න් අපි මේක ඕනම කෙනෙක්ට ලංකාව විතරක් නෙමෙයි පිටරට ඉන්න සියලුම දරුවන්ට මේකෙන් ප්‍රතිඵල අපි ගන්නේ. ගෑනු කෙනාද පිරිමි කෙනාද විවාහ ජීවිතේ දෙකට වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් පැය 2යි විනාඩි 47න් ප්‍රතිඵල එනවා. ගොඩක් දෙනාට කරන කෙන කිසිම දෙයක් හරියන්නේ නැහැ. මුදලක් හදලක් ඉතුරු වෙන්නේ නැහැ. කොහොමද මෑණියෝ මේ දේවල් කරන්නේ? අපි ගාව තියෙනවා ව්‍යාපාර දිනුවට කරන කියන දේවල් හරියන්නේ. හතුරන්ගෙන් කරදර තියෙනවා නම් මේ දේවල් අපි තියෙනවා. අපි ඒවා පිළිබඳන මාර්ගයෙන් නීචුගල බන්ධන පිළිබඳන මාර්ගයෙන් ගෙරි ඔලුවක් මගින් අපි මේ දේවල් කපලා කොටලා දාලා උපරිම දවස් 3 යනකොට මේ දේවල් වලට ප්‍රතිඵල අරන් දෙනවා. වශී බන්ධනයක් කරනවා නම් නම් 2යි ෆොටෝ 2යි උපන්දින 2යි මට අවශ්‍ය වෙනවා. පොරොන්දු පිට කියනවා මුදල් මත කටයුතු කරන්නේ. මගේ දෙමව්පියන්ට පින් සිද්ධ වෙන තමයි දරුවෝ මම කරන්නේ. දසදහස් ගණන් ගුරු පියවරු ගුරු මෑණිවරුන් ඔබෙන් විශාල මුදලක් ලබාගෙන ඔබව මුලා කළාද? නොවරදින ලෙස ඕනෑම ගුරුකමක් විශ්වාසවන්තව කර දෙන සදමිනී ගුරු මෑණියෝ. පෙරවන් සන්නයි දුවේ පුතේ මම සදමිනී ගුරු මෑණියෝ. නීතිගුල රොඩි දහන වැඩ කටයුතු තමයි දරුවෝ මම කරන්නේ. මම අද කතා කරන්න කැමති දරුවෝ ගොඩ දෙනෙක් මගෙන් අහන දෙයක් තමයි මෑණියෝ මේ ගුරුකම් ශාස්ත්‍රය කියන්නේ මොකද්ද? මේ ගුරුකම කියන දේ මොකද්ද? කොහොමද මෑණියෝ පැය 2යි විනාඩි 47න් ගුරුකම් ශාස්ත්‍රය කරන්නේ? මම කතා කරන්න කැමති දරුවෝ ගුරුකම කියන දේ ප්‍රධාන වශයෙන් මේ ගුරුකම් ශාස්ත්‍රය තමයි නීචුකුල බන්ධනයේ වශී ගුරුකම්. මේ වශී ගුරුකම් ආකාර කොටස් කිහිපයක් තියෙනවා. නාම වශී බන්ධන, රූප වශී බන්ධන, ඒ වගේම තමයි දරුවෝ පිල්ලි බන්ධනයෙන් පිල්ලි බන්ධන මාර්ගයෙන් මේ වශී බන්ධන කරන දේවල් තියෙනවා. එතකොට ඒ දේවල් හරිහමං විදිහට කරන විදිහක් තියෙනවා දරුවෝ. එතකොට ඒ දේවල් අපි ඒ නීච කුලෙන් අපි හරිහමං විදිහට 1001 වාරයක් අපි ඒ දේවල් මතුරන්න ඕනේ. ඒ මන්ත්‍ර හරිහමං විදිහට පිළිවෙලකට මතුරන්න ඕනේ. එතකොට ඒ මතුරනකොට ඒ මතුරන දෙයින් තමයි දරුවෝ අපිට ප්‍රතිඵලයේ පැය 2යි විනාඩි 47න් අපිට ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ දේවල් අපි කරනවා පාන්දර ජාමේ කුකුලේ කාක්කෙක් හඬන්න කලින් තමයි දරුවෝ මේ මන්ත්‍රයක් මතුරන්නේ. ඒ මන්ත්‍රය මතුරන්න දරුවෝ අපි ගන්න ඕනේ නෑඹුල් බුලක්. නෑඹුල් බුලක් ටිකක් ගන්න ඕනේ, සඳුන් තෙල් ගන්න ඕනේ. සඳුන් තෙල් අරගෙන තමයි දරුවෝ මෙන්න මේ වගේ වශී යන්ත්‍රයක් හදන්නේ. එතකොට මේ තෙල් එක, මේ සඳුන් තෙල් එක සහ මේ යන්ත්‍රේ මේ සඳුන් තෙල් එකයි මේ යන්ත්‍රේ මේක 1001 වාරයක් දරුවෝ අපි මතුරනවා. මේ 1001 වාරයක් මතුරලා තමයි දරුවෝ මේ දේවල් වල ප්‍රතිඵල අපි පැය 2යි විනාඩි 47න් අපි මේක ඕනම කෙනෙක්ට ලංකාව විතරක් නෙමෙයි පිටරට ඉන්න සියලුම දරුවන්ට මේකෙන් ප්‍රතිඵල අපි ගන්නේ. එතකොට හැර ගිහින් ඉන්නවා නම් ගෑනු කෙනාද පිරිමි කෙනාද විවාහ ජීවිතේ දෙකට වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් පැය 2යි විනාඩි 47න් ප්‍රතිඵල එනවා. ආදරය කරලා අවුරුදු ගණන් ආදරය කරලා දෙන්න වෙන් වෙලා ඉන්නවා නම් අනිවාර්යෙන් ප්‍රතිඵල එනවා දරුවෝ. පැය 2යි විනාඩි 47 මම මවක් මේ ওই දරුවන්ට පිට වෙනවා දරුවෝ. ඒ වගේම තමා දරුවෝ මේ දේවල් කරන්නේ. එතකොට අද කාලේ තව ප්‍රශ්නයක් තමයි මේ ගොඩක් දෙනාට කරන කෙන කිසිම දෙයක් හරියන්නේ නැහැ. මුදලක් හදලක් ඉතුරු වෙන්නේ නැහැ. කොහොමද මෑණියෝ මේ දේවල් කරන්නේ? අපි ගාව තියෙනවා ව්‍යාපාර දිනුවට කරන කියන දේවල් හරියන්නේ. ඒ දේවල් හතුරන්ගෙන් කරදර තියෙනවා නම් මේ දේවල් අපි තියෙනවා. අපි ඒවා පිළිබඳන මාර්ගයෙන් නීචුගල බන්ධන පිළිබඳන මාර්ගයෙන් ගෙරි ඔලුවක් මගින් අපි මේ දේවල් කපලා කොටලා දාලා අපි මේ දේවල් වලටත් හරිහමං විදියට පිළිවෙලකට උපරිම දවස් 3 යනකොට මේ දේවල් වලට ප්‍රතිඵල අරන් දෙනවා. ඒ වගේම තමයි ලංකාවේ විතරක් නෙමෙයි පිටරට ඉන්න දරුවෝ පවා මේ සියලුම දේවල් වලට ඒ දරුවෝ වාජනය වෙලා තියෙනවා. ප්‍රේමය නිසාද කරන කියන කිසිම දෙයක් හරියන්නේ නැති කමින්ද සතුරු කරදර වලින්ද ඒ හැම දෙයකින්ම ලංකාව විතර නෙමෙයි පිටරට ඒ ඉන්න දරුවන්ටත් මගෙන් පිටක් බලාපොරොත්තු වෙන්නේ ওই දරුවන්ට පැය 2යි විනාඩි 47 ඇතුළත අනිවාර්යෙන් ප්‍රතිඵල තියෙනවා. කරන කියන හැම දෙයක්ම හරියන්න පැය 2යි විනාඩි 47 මම ප්‍රතිඵල අරන් දෙනවා දරුවෝ. ඒ වගේම තමයි නඩු හබ්බ ජය ගැනීම වලට දරුපල අහිමි වීම, හදිහෝනියන්, අනවින කොඩවින බන්ධන කපන දේවල්, ගෙවල් දොරවල් ආරක්ෂා, දරුවන්ගේ ඉගෙනීම අධ්‍යාපන කටයුතු සඳහා සියලුම දේවල් මගේ මේ දේවස්ථානයෙන් කරගන්න පුළුවන්. ඒ වගේම තමා දරුවෝ වශී බන්ධනයක් කරනවා නම් නම් 2යි ෆොටෝ 2යි උපන්දින 2යි මට අවශ්‍ය වෙනවා. නාම වශී බන්ධන, රූප වශී බන්ධන, පිළිබන්ධන මාර්ගයෙන් අපිට වැඩ කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම මේ
යන්ත්‍රයේ තෙල් එකේ මගින් තමා දරුවෝ ප්‍රතිඵල එන්නේ. ඒ දේවල් ගෑල් ළමයාද පිරිමි කෙනාද විවාහ වෙලා ඉන්න සැමියාද බිරිඳද කියලා නෑ. යම් කිසි මේ තෙල් එකෙන් තෙල් ටිකක් ගාගෙන හරි ඒ තෙල් ටිකක් ගාලා මේ යන්ත්‍රය රත් කරත් අනිවාර්යෙන් පැය 2යි විනාඩි 47ක් ඇතුළත ප්‍රතිඵල අනිවාර්යෙන් ලබා දෙනවා. ওই දරුවන්ගේ සියලුම දුක්ඛම් කටළු මට කියන්න මම ওই දරුවන්ට මවක් මෙන් ওই දරුවන්ට මම පිළිහිට වෙනවා. පොරොන්දු පිට කියනවා මුදල් මත කටයුතු කරන්නේ මුදල් මත කටයුතු කරන්නේ අනිවාර්යෙන් මේ දේවල් මුදල් මගේ දෙමව්පියන්ට පින් සිද්ධ වෙන තමා දරුවෝ මම කරන්නේ. මගේ මේ ලැබිච්ච දායාදේ මම ওই දරුවන්ට මම මවක් මෙන් පිළිහිට වෙනවා. මට කතා කරන්න මගේ දුරකථන අංකය 074 037 6800 ඉමෝ වයිබර් WhatsApp මම ඉන්නවා. ওই දරුවෝ කතා කරලා මාව නැත්තම් හමු වෙලා හරි මම කුරුණෑගල දඹදෙණිය ගිරිවුලේ තමයි මගේ දේවස්ථානය තියෙන්නේ. ඇවිල්ලා මාව හමු වෙලා මගෙත් එක්ක කතා බහ කරලා මේ ගුරුකම් ශාස්ත්‍රය කරගන්න. ওই දරුවන්ට මවක් මේ මම පිළිහිට වෙනවා. දරුවන් සරණයි. විදේශගත දරුවන් හට සයුරෙන් එතරට බලපාන පරිදි ඕනෑම ගුරුකම් කටයුත්තක් සාර්ථකව කර දෙමි. ස්ත්‍රී පුරුෂයා වසී කර දීම, අණවින කොඩවින කැපීම, ග්‍රහාපල සඳහා යන්ත්‍ර දැමීම, නිවාස ආරක්ෂා කර දීම, සතුරන් මෙල්ල කිරීම, සර්ව ජන ආකර්ෂණ ඇතුළු ඔබට අවශ්‍ය ඕනෑම කටයුත්තක් විශ්වාසවන්තව කර ගැනීමට දැන් මා මතන්න.